කාලෝසිනන් හක්සෙන් ඉන්නේකා බලන්න නිච්චානන් කියනවා මේ දෙබසෙදී අන්‍යොන් හස්සයෝ කියලා කියනවා ආයුබෝවන් මෙන්න කියනවා චොනන් නිච්චානනින් නිදා ඒ කියලා කියන්නේ මොකද්ද මම නිච්චානන් වේ දැන් මෙතන මේ චෝ කියන එකත් එක්ක නන් දාලා එතකොට අපිට නන් වගේම මේකෙදි අන් කියන එකත් භාවිතා කරන්න පුළුවන් එක්ක නන් එක්ක අන් හැබැයි මෙතන අන් භාවිතා කරන්න බෑ ඇයි මෙතන තියෙන්නේ ළමයි ආමපදය අවසන් වෙලා තියෙන්නේ ස්වරයකින් අන්න ඒ නිසා තමයි මෙතන නන් ආවේ හදිසියෙන් හරි මේක පච්චිමයකින් හල් කිරීමකින් අවසන් වුණා නම් අපිට භාවිතා කරන්න වෙන්නේ අන් කියන එක අන්න නිච්චානන් එක්ක ඉම්නිදා ඇවිල්ලා තියෙනවා එතකොට නිච්චානන් කියන්නේ නාමපදයක් නමක් එක්ක අන්න ඇවිල්ලා තියෙනවා මොකද්ද නමකට म्योंसा නාමපදයක් එක්ක එකතු වෙලා තිබුණා මොකද්ද ඉම්නිදා කියන ව්‍යාකරණය එතකොට ඉම්නිදා වල තේරුම මොකද්ද වේ වෙයි වෙති වෙමු ඕන එකක් අපිට ගන්න පුළුවන් අන්න එතකොට නිච්චානන් වේ කියලා අපිට මේක ගන්න පුළුවන් බලන්න ඊට පස්සේ තේගුක් සරාම් ඉම්නිදා ඒ කියලා කියන්නේ තේගුක් කියලා කියනවල ළමයි තායිලන්තයට කියනවා තේගුක් සරාම් කියලා කියන්නේ පුද්ගලයෙක් ජාතිකයෙක් කෙනෙක් ඕන එකකට අපිට මෙන්න මේ සරාම් කෙනෙක් භාවිතා කරන්න පුළුවන් සරාම් එක්ක ඉම්නිදා ඇවිල්ලා තියෙනවා අන්න නාමපදයක් එක්ක නාමපදයක් එක්ක ඉම්නිදා එනවනම් ඒකේ තේරුම වෙන්නේ වේ වෙයි වෙති වෙමු එතකොට අපිට ගන්න පුළුවන් තේගුක් සරාම් ඉම්නිදා තායිලන්ත ජාතිකයෙක් වේ කියලා ඊට පස්සේ කල්ලෝ බලන්න කල්ලෝ දෙන උත්තරේ මොකද්ද කියලා අන්‍යොන් හස්සයෝ ආයුබෝවන් චොනන් කල්ලෝ ඉම්නිදා ආයුබෝවන් චෝ කියනවා මම කියන එක අන්න නන් ඇවිල්ලා තියෙනවා පච්චිම් එකක් නැති නිසා දැන් මෙන්න මේ අන්නන් දෙක ආවට මේ නාමපදයට ඒ කියන්නේ මේ වාක්‍යයට අර්ථයට කිසි හානියක් වෙන්නේ නැහැ අර්ථය වෙනස් වෙන්නේ නැහැ අන්නන් ආව කියලා අර්ථය වෙනස් වෙන්නේ නැහැ අර්ථයට හානියක් වෙන්නේ නැහැ අන්න චොනන් කල්ලෝ ඉම්නිදා කල්ලෝ කියලා කියන්නේ නමක් ඉම්නිදා කියනවා වේ කියන එක හරිද වේ වෙයි වෙති වෙමු ගෞරවාර්ථයෙන් අදහස් ප්‍රකාශ කරනකොට අන්න චොනන් කල්ලෝ ඉම්නිදා මම කල්ලෝ වෙයි කියලා එතන කියනවා ඊට පස්සේ කියනවා පිලිපීන් සරාම් ඉම්නිදා පිලිපීන් කියලා කියන්නේ පිලිපීනේනේ ළම පිලිපීන් සරාම් කියලා කියන්නේ අන්න ජාතිකයෙක් පුද්ගලයෙක් කෙනෙක් අන්න නාමපදයක් එක්ක ඉම්නිදා ඇවිල්ලා එහෙනම් වේ අන්න පිලිපීන් ජාතිකයෙක් වේ කියලා එතන කියනවා ඊට පස්සේ නැවත නිච්චානන් කියනවා කල්ලෝෂිනන් හක්සෙන් ඉම්නිකා ඒ කියලා කියන්නේ මොකද්ද කල්ලෝෂී කියලා කියන්නේ කල්ලෝ කියන කෙනා මේ ෂී කියන එකත් එක්ක අන්න මහතා හෝ මහත්මිය කල්ලෝ මහතා හෝ මහත්මිය අන්න කල්ලෝෂිනන් කල්ලෝ මහතා හෝ මහත්මිය හක්සෙන් ඉම්නිකා ඉම්නිදා කියලා කියනවා ගෞරවාර්ථයෙන් අදහස් ප්‍රකාශ කරනකොට අන්න ඒකේ ගෞරවාර්ථයේ ප්‍රශ්නාර්ථයේදී අපි ඉම්නිකා කියන ව්‍යාකරණය තමයි භාවිතා කරන්නේ අන්න එතකොට කල්ලෝෂිනන් හක්සෙන් ඉම්නිකා ඒ කියන්නේ කල්ලෝ මහතා හෝ මහත්මිය ශිෂ්‍යයෙක්ද හක්සෙන් කියන්නේ ශිෂ්‍යයෙක්ද හක්සෙන් එක්ක නාම පදෙත් එක්ක ඉම්නිකා භාවිතා කරලා ප්‍රශ්නයක් අහනවා කල්ලෝ මහතා හෝ මහත්මිය ශිෂ්‍යයෙක්ද අන්න මෙතන උත්තරේ දෙනවා කල්ලෝ උත්තර දෙනවා අනියෝ නැහැ චොනන් මම අන්න අනියෝ චොනන් කල්ලෝජා ඉම්නිදා කල්ලෝජා දැන් මෙතන කන් රෝජා කියලා නෙවෙයි ශබ්ද වෙන්නේ කල්ලෝජා කියලා හරිද මේක ශබ්ද වෙන්නේ කල්ලෝජා අන්න බලන්න ඉම්නිදා කල්ලෝජා කියන එක සේවකයෙක් එහෙම නැත්නම් කම්කරුවෙක් කියලා අපිට ගන්න පුළුවන් සමස්තයක් විදිහට ගත්තට පස්සේ මෙතන ව්‍යාකරණ අපි කතා කරපු ව්‍යාකරණ තමයි අවිල්ලා තියෙන නිසා හරියට මේවා උච්චාරණය කරන්න මේවා පාඩම් කරන්න නැවත කියවන්න මේවා වචන බලන්න එතකොට කිසි අවුලක් නැතුව මේක ගොඩ දා ගන්න පුළුවන්